යම් කෙනෙක් එක්ක වෛරයෙන් ඉන්න බොහෝ මනුෂ්‍යයන් ඉන්න හින්දා මනුෂ්‍යයන්ට සමාව දීම ගැන යමක් කියන්නේ නැතුව පණිවිඩයක් දේශනා කරන්නේ නැහැ. මං තීරණයක් ගත්තා. අපි මනුෂ්‍යයන්ට සමාව නොදුන්නොත් දෙවියන් වහන්සේ අපට සමාව නොදෙනවා කියලා බයිබලයේ කියනවා. සුබ උදෑසනක් වේවා. බොහොම ස්තුතියි. ඔයාලා හැමෝටම හොඳ පෙනුමක් තියෙනවා. ඔයාලට වගේ මටත් හොඳ පෙනුමක් තියෙනවද? ඔයාලට ඉඳ ගන්න පුළුවන්. ඔයා මෙතන අද ඉන්න එක ගැන ස්තුතියි. ඔයාලගේ පැමිණීම මං අගය කරනවා. මං කැමතියි. ආමේන්. මං ඔයා වෙනුවෙන් යාඥා කරන්න යනවා. පියාණනි, මං යාඥා කරනවා අද මිනිසයන් වචනේ ස්පන්ජ් කෑල්ල වගේ උරා ගන්න කියලා. ඒ කියන්නේ සෑම පුද්ගලයෙක්ම ඒ අයට අවශ්‍ය වන යමක් ලබාගෙන එයින් ඒ අයගේ ජීවිත වඩා හොඳ කරගෙන ඒක ගෙදරට ගෙනihin ඒක හරි විදියට යොදා ගන්න කියලා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ඉතින් ඔයා කඩවසම් ඩේව් මං එක්ක ඇවිදිනවා දැක්කා. ඩේව් මේ වගේ බොහෝ රැස්වීම් වල ඉඳන් ඉන්නවා. ඔහු තවමත් ඒ කතන්දර ගැන ආපහු hina වෙනවා. ඩේව් හා මං අවුරුදු 55ක් විවාහ වෙලා. ඒ හින්දා ඔහුව තියාගන්න මං තීරණය කරා. ඔහුට යමක් වුණොත් මං ආපහු විවාහ වෙනවද කියලා යමෙක් මගෙන් ඇහුවා. මං නෑ කිව්වා. අපිට වැඩිහිටි දරුවන් 4 දෙනෙක් ඉන්නවා. අපේ පුතුන් දෙදෙනා අපේ දේව සේවයේ බාහිර කටයුතු පාලනය කරනවා. එක්කෙනෙක් අපේ ලෝවටා සේවයේ විධායක නිලධාරී විදියට කටයුතු කරනවා. අනිත් පුතා මාධ්‍ය ක්‍රියාකාරකම් ආදී සියල්ලක් පාලනය කරනවා. අපේ බෑනලා දෙන්න අපි වෙනුවෙන් වැඩ කරනවා. තමාම දේව සේවය තුල ඉන්න එක දුවෙක් ඉන්නවා. මගේ අනිත් දුව පුද්ගලිකව වැඩ කරනවා. මං ඇයට ගෙවනවා. ඇය ඇගේ අම්මව බලා ගන්නවා. ඇය අපේ බිල් ගෙවනවා. මට අවශ්‍ය දේවල් ඇනවුම් කරනවා. සතියකට වරක් ඈ මං වෙනුවෙන් උයනවා. මට ඕන කරන ඕන දෙයක් සම්බන්ධව ඇය මට උදව් කරනවා. ඒ හින්දා අපි බොහෝ ආශිර්වාද ලැබුව අය. මට ඇත්තටම දැනෙනවා මට ඕන දෙයක් කරන්න ආශිර්වාදේ ලැබිලා තියෙනවා කියලා. මං අවුරුදු 45ක් තිස්සේ දේව වචනේ උගන්වමින් ඉන්නවා. ඒ වගේම මං ඒකේ හැම විනාඩියකටම කැමතියි. හැම විනාඩියකටම. ඒ හින්දා මං අනිත් රැස්වීම් වලදී කිව්ව විදිහට මොකද අපි ඊයේ පටන් ගත්තා. ඔයා එක්ක බෙදා ගන්න. දෙවියන් වහන්සේ මගේ හදවතට යම් විශේෂිත දෙයක් ලැබුවා. මම වෙන දෙයක් කියන්න හිතුවා. ඒත් අවුරුදු 35කට කලින් අපි ජොයිස් මෙය සේවාව පටන් ගත්තාම දෙවියන් වහන්සේ මගේ හදවතේ යමක් ලැබුවා. උන්වහන්සේ කිව්වේ ඔයාට මට ඔයා කරන්න ඕනවන කරුණු 3ක් තියෙනවා. ඔයා එහෙම කෙරුවොත් මං ඔයාගේ දේව සේවයට ආශිර්වාද කරනවා. අපේ දේව සේවය බොහෝ ආශිර්වාද ලැබුවා කියලා මං කියනවා. අපි කිසිම පොලියක් ගෙව්වේ නෑ. අපි සතු හැම එකක් උදෙසාම අපි මුදල් ගෙව්වා. ඒ හින්දා අපි සුභාරංචිය ලොව පුරා පතුරවනවා. දෙවියන් වහන්සේ තමන්ගේ වචනය තැබුවා. උන්වහන්සේ මට කරන්න කියලා කිව්වා. කාරණා 3 වෙන්නේ ඔයා කරන හැම එකක්ම විශිෂ්ටව කරන්න. සත්‍යවාදී කෙනෙක් වෙන්න. ඔයාගේ ජීවිතයෙන්, ඔයාගේ විවාහයෙන්, ඔයාගේ දේව සේවයෙන් දබර අයින් කරන්න. මං ඔයාට කියන්නේ ඔයාගේ ජීවිතයෙන් දබර ඉවත් කරන්න. ඔයා ඒකට විරුද්ධව වැඩ කරන්න ඕනේ. ඔයා ඒකට එරෙහි වෙන්න ඕන. ඔයා දබරකමට විරුද්ධ නොවුනොත් ඒක පිළිකාවක් වගේ. ඒක පුද්ගලයාගෙන් පුද්ගලයෙකුට පැතිරිලා දේවල් කාදමනවා. දබර ඔයාගේ ආශිර්වාදේ මරනවා.
ඒක ආලේපය මරනවා. අපි ආලේපය ගැන තවමත් වැඩි අහන්නේ නෑ. ඒත් සියල්ලටම වඩා අපිට ආලේපය අවශ්‍යයි. එය අපේ ජීවිතේ බලය හා අභිමුඛයයි. 1 කොරින්ති 3:3 පවුල්තුමා කියන්නේ ඔයා තවමත් ආත්මික වෙන්නේ කියලා. ඔහු කතා කරන්නේ නව උත්පාදනයේ තියෙන ආත්මෙන් පිරුණු ශුද්ධාත්ම දීමනාවලින් ක්‍රියා කරන අයට කියලා මතක තියාගන්න. ඒත් ඔහුට ඒ අය කියන්නේ ආත්මික නෑ කියලා. ඒක හිත් ගන්න කාරණාවක්. සභා රැස්වීමට යන හැමෝම ආත්මිකයි කියලා අපිට කියන්න බෑ. අපිට පුළුවන්ද? ඇයි කියලා ඔයා දන්නවද? මොකද පුද්ගලයෙක් ගැලවීමට ඇවිත් ස්වර්ගයට යන්න ඉන්න කෙනෙක් වෙලා තවමත් ලදරු කිතුරුවෙක් විදියට මුළු කාලය පුරා ඉන්න පුළුවන්. අපි හැමෝම යම් විදියකට යොමුවීමක් තියෙනවා. මිනිසයන්ට උපකාර කරන්න. යොහාන් 10:10 තුල එතන කියන්නේ සොරා එන්නේ සොරකම් කරන්ටත් මරන්ටත් විනාශ කරන්ටත් පමණක්ය කියලා. මා ආවේ ඔවුන්ට ජීවනය ලැබෙන පිණිසත් එය පිරි උතුරනතේ අධික ලෙස ලැබෙන පිණිසත්ය කියලා යේසුස් වහන්සේ කිව්වා. ඒ වගේම බයිබලයේ කියන්නේ අපිට ඒක තුල ඇවිදින්ට දෙවියන් වහන්සේ යහපත් ජීවිතයක ජීවත් වෙන්න කලින් සැලසුම් කර තියෙනවා. ඒ හින්දා දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙනවා. ඒත් අපි ඇවිදින්න අවශ්‍යයි. දෙවියන් වහන්සේ අපි වෙනුවෙන් හැම එකක්ම කරන්නේ නෑ. උන්වහන්සේ අපිත් එක්ක හවුල් වෙනවා. උන්වහන්සේ අපිට නායකත්වය දෙනවා. මඟ පෙන්වනවා. අපිට හැකියාව දීලා අපිට දීමනා දෙනවා. ඒත් අපිට ඒක තුල කොටසක් කරන්න තියෙනවා. මං ඒකෙන් අදහස් කරන්නේ නුඹලා ලෝකේ ආලෝකයය. නුඹේ ආලෝකය කුරුණිය යට තබන්නේ නැතුව මිනිස්යන්ට දකින්න හැකි තබන් තැනක තියන්න කියලා යේසුස් වහන්සේ කිව්වා. ඒ හින්දා ලෝකය වෙනස් කරන්න යන්නේ නොහැදිලිකාරයෝ නෙමෙයි අපි තමයි. මං කලින් කීව විදියට අපි හුඟක් දෙනෙක් ඉන්නවා. අපි ලොව පුරා ඉන්නවා. කිතුරුවෙක් කියලා නම දරන හැම පුද්ගලයෙක්ම ඇත්තටම කිතුරුවෙක් විදියට ක්‍රියා කෙරුවොත් මොනව සිද්ධ වෙයිද? මොකද මුළු දවසක්ම මං ගරාජයක ඉන්න පුළුවන්. ඒත් මං කවදාවත් කාර් එකක් වෙන්නේ නෑ. ඔයා හින්දා. ඔයා මෙතන ඉඳගෙන හිටියට ඒකෙන් මට මොනවත් කියවෙන්නේ නෑ. ඒ වගේම ඇත්තටම මිනිස්යන් සභාව තුල ක්‍රියා කරන එකෙන් ඔයාට මොනවත් කියවෙන්නේ නෑ. ඒ අය සභාවෙන් පිටතට ගිහිල්ලා විශේෂයෙන් ගෙදර දොර වහලා තියෙනකොට ක්‍රියා කරන විදියෙන් තමයි ඒක කියවෙන්නේ. කවුරුත් බලන්නේ නැතිකොට හරි දේ කරන්න අපි කැප වෙන්න ඕන. අපි ඒ අයව විශ්මිත කරන්න යමෙක් බලනකොට විතරක් නෙමෙයි. ඒ හින්දා පාවුල්තුමා කිව්වේ ඔයා ආත්මික නෑ. ඔයාට මාංශයේ ස්වභාවය තියෙනවා. තවත් පරිවර්තනයක කියන්නේ ඔයා සාමාන්‍ය ආවේගයන්ගේ පාලනය යටතේ පාලනය වෙලා තියෙනවා කියලා. වෙන වචන වලින් කියනවා නම් ඒ අය Tamanගේම සිතුවිලි හැඟීම් හා කැමැත්ත අනුගමනය කෙරුවා. ඒ අයට ඕන දේ දෙවියන් වහන්සේ කරන්න. දෙවියන් වහන්සේට ඒ අයට කරන්න ඕන දේ කිරීමට සූදානම් තත්වයක ඒ අය හිටියේ නෑ. දෙසතියකට කලින් යම් හේතුවක් හින්දා මං කියවනකොට යේසුස් වහන්සේගේ කුසලානය හැකිනම් නොබොන්න. මගේ පියාණනි, මේ කුසලාන මා කෙරෙන් පහවෙන්න පුළුවන් නම් එසේ වේවා. එසේ වී නමුත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවයි කියලා.
ඒ හින්දා ඒකෙන් ලැබෙන්නේ යේසුස් වහන්සේට කුරුසයට යන්නට ඇත්තටම ඕනකමක් නොතිබුණා කියලයි. ඒක ශාරීරික වේදනාව හින්දා විතරක් නෙමෙයි. උන්වහන්සේ පාපේ වුණා. උන්වහන්සේ අපේ පාපය ගත්තා විතරක් නෙමෙයි පාපේ වුණා. ඒක උන්වහන්සේට කොයිතරම් පිළිකුලක්ද? මට මගේ හිතෙන් මවා ගන්න පවා බෑ. ඒත් කාරණාව උනේ උන්වහන්සේට ඕන වුණු යමක් තිබුණත් උන්වහන්සේට ඕන දෙයට වඩා දෙවියන් වහන්සේට ඕන උණු දේ කිරීමට යේසුස් වහන්සේට ඕන වුණ හින්දා මට ඕනේ. ඔයා මේ කාරණාව මගහැර නොගන්න. ආමෙන්. මං ඒකට කැමතියි. ඊළඟට ඒ අයට කියන්නේ ඒ අය ආත්මික නැත්තේ ඇයි කියලා. ඔයා දන්නේ කොහොමද? ඔහු කිව්වේ නුඹලා අතරෙහි ඊර්ෂ්‍යාවද විවාදයේද ඇති බැවින් නුඹලා මානසිකව වෙනස් නො වූ මනුෂ්‍යයන් ප්‍රකාරයෙන් හැසිරෙනවා නොවේද? ඒ හින්දා ඊර්ෂ්‍යාව, කුඩුකේඩුකම, දබරවීම යන මේ ඔක්කොම මනුෂ්‍යයන් අතරේ බෙදීම් ඇති කරනවා. අපිට එකමුතුකම නැත්තම් අපිට බලය නෑ. ඔයාට අහම්බෙන් සුහද වෙන්න බෑ. ඔයා සුහද වෙන්නේ ඔයා ඕන කමින් කෙරුවොත් විතරයි. අහම්බෙන් සුහද වෙන්න බෑ. මොකද ඔයා අඳුරන හැමෝම ඔයා කරන දේවල් ගැන 100% කැමති වෙන්නේ. ඔයා සමාව දෙන්න ඊටාම ත්‍යාගශීලී නොවුනොත් සුහද වෙන්න බෑ. ආමෙන්. මං එක්ක hina වෙන සමහර අය යම් කෙනෙක් එක්ක තරහෙන් ඉන්නවා. ඔයා තරහෙන් ඉන්න පුද්ගලයා එක්ක පවා ඔයාට සභාවට එන්න පුළුවන්. ඒක රහසක් වෙන්න පුළුවන්. සමහර විට ඒක ඔයා විතරක් දන්න යමක් වෙන්න පුළුවන්. හැම එකක්ම ඔයා හරි විදියට රඟපානවා. ඒත් බලන්න දබර කියන්නේ හිත් ගන්නා වූ කාරණාවක්. දෙවියන් වහන්සේ මට මගේ ජීවිතේ මුල් කාලේදී මට මේක ඉගැන්නුවා. ඒක නිසා මම සතුටුයි. මොකද අපි අපේ ජීවිතේ දබර අයින් කරන්න ඇත්තටම වැඩ කරලා තියෙනවා. නිවැරදි හරි වුණොත් මගේ ආඩම්බරකම පැත්තකට දමලා මං සමාව ඉල්ලනවා. මගේ හදවතේ වෛරය නැතිව මං නැකිට දේශනා කරන්න යන්නේ. අපි හැමෝම ඉතා කැප වෙන්න ඕන. මං කියන්නේ ඒක ඉතාම විශාල ප්‍රශ්නයක් වෙනවා. බොහෝ අය යම් කෙනෙක් එක්ක වෛරෙන් ඉන්නවා. ඒ හින්දා මං තීරණයක් ගත්තා. මං මිනිසයන්ට සමාව දීම ගැන යමක් කියන්නේ නැතුව පණිවිඩයක් දේශනා කරන්නේ නැහැ කියලා. මොකද අපි අනිත් අයට සමාව නොදුන්නොත් දෙවියන් වහන්සේ අපිට සමාව දෙන්නේ නැහැ. බයිබලය අපට පැහැදිලිව කියනවා. අපි ඒ කාරණාව මග අරිනවා. ඒත් අපිට ඒක අවශ්‍යයි. ඉතින් ජොයිස්, ඒ අය මට කලේ මොනවද කියලා ඔයා දන්නේ නැහැ. ඒ සමහර විට ඒ අයට ඔයාගෙන් සමාව ගන්න යුතු නැතුව ඇති. අපිට දෙවියන් වහන්සේගෙන් සමාව ලබන්ට යුතු නෑ. බලන්න, උන්වහන්සේ පළමු කොට අපි වෙනුවෙන් නොකළ දෙයක් වෙන යම් කෙනෙක් වෙනුවෙන් කරන්න කියලා උන්වහන්සේ අපෙන් ඉල්ලන්නේ. ආපහු දෙවියන් වහන්සේ අපිට එකම දේ වෙනුවෙන් සමාව දෙනවා. උන්වහන්සේ අපි ගැන අත්හරින්නේ. උන්වහන්සේ හැම විටම අපි ගැන හොඳම දේ විශ්වාස කරනවා. ඔයා අනිත් අයට සමාව නොදුන්නොත් මං ඔයාට සමාව දෙන්නේ නැහැ කියලා උන්වහන්සේ පැහැදිලිව කියනවා. දෙවියන් වහන්සේ හා මං අතර මොනවත් ඕනේ නැහැ. මගේ ජීවිතේට උන්වහන්සේව මට ඕනේ. ඒ වගේ මගේ ජීවිතේ උන්වහන්සේ සම්පූර්ණ බලය වෙන්න ඕන. මට දෙවියන් වහන්සේගෙන් අහන්න ඕනේ
මට දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම ලබන්න ඕන. ගැලවීම නැති කෙනෙක් උදේ නැගිටින්නේ ඇයි කියලා මං අවංකවම දන්නේ නෑ. යේසුස් වහන්සේ මගේ ජීවිතේ ඉන්නේ නැත්තම් මං එක දවසක්වත් කොහොමද ඉන්නේ කියලා මන් දන්නේ නෑ. ඔයා කවුරු එක්ක හරි වෛරයෙන් හිටියත් බොහෝ විට මෙතන ඉන්න කවුරුත්ම නෙමේ වෙන්නේ නැති. ඒත් යම් කෙනෙක් එක්ක වෛරයෙන් ඉන්න යමෙක් ඔයා දන්නව ඇති. මන් දන්නේ නෑ. ඔයා කාත් එක්ක හරි තරහෙන් ඉන්නකොට ඒ අයට ඔයාගෙන් සමාව ලබා ගන්න යුතු නැති වෙන්නේ නැති. ඒත් ඔයා සමාව ලබා ගන්න ඕන. ඒක මට ආයෙත් කියන්න ඉඩ දෙන්න. සමහර විට ඒ අයට සමාව ලැබිලා නැතුව ඇති. ඒත් ඔයාට සමාදානය ඕන. යහපත් කාලයක් ගත කරන්න. ඔයා ඒ අයත් එක්ක තරහෙන් ඉන්නවා කියලා නොසලකන යම් කෙනෙක් එක්ක ඇයි ඔයාව රිදව ගන්නේ? ඔයා ඒ අය එක්ක වෛරෙන් ඉඳින්න එපා. ඔයා ඒ අයව රිදවන්නේ නෑ. ඔයා ඒ අය එක්ක වෛරෙන් ඉඳිමින් ඔයා ඒ අයව රිදවන්නේ නෑ. ඔයා ඒ අය එක්ක වෛරෙන් ඉන්න තාක්කල් හරි පරිගන්න උත්සාහ කරන තාක්කල් හරි කාරණාව බලා ගැනීමට ඔයා දෙවියන් වහන්සේව අවහිර කරනවා. බයිබලයේ කියන විදියට ඔයා ඒ අය වෙනුවෙන් යාඥා කරමින් ඒ අයට ආශිර්වාද කෙරුවොත් ඔයා ඒ අය ගැන අගුණ නොකිව්වත් ඔයා ඒ අය වෙනුවෙන් යාඥා නොකරුවොත් ඒ අයගේ අවශ්‍යතාව සැපෙව්වොත් ඒක කොයිතරම් බලවත්ද? ඉතින් ජොයිස් ඒක ඉතා අමාරුයි. නෑ එහෙම නෙමෙයි. අපිට කරන්න අමාරු දෙයක් කරන්න දෙවියන් වහන්සේ කවදාවත් කියන්නේ නෑ. ඒක අමාරු වැඩි කියන සමාවට කරුණ කියන එක අපි නවත්තන්න ඕන. ඔයාට කරන්න බැරි වැඩක් කරන්න කියලා දෙවියන් වහන්සේ ඔයාට කවදාවත් කියන්නේ නෑ. මං ඒ කියමන ආපහු කියනවා. අද වගේ තරහෙන් ඉන්න අයගේ ගණන මං කවදාවත් දැකලා නෑ. අනිත් හැම තැනකටම වඩා සභාව තුල නොඉන්නවා කියලා මං බලාපොරොත්තු වෙනවා. මං මේ වගේ කවදාවත් දබරකම හරි සමාවදීම හරි වෙන කිසි දෙයක් ගැන පණිවිඩයක් දේශනා කරලා නෑ. මං ඔයාලට අත උස්සන්න කියලා කිව්වොත් මං අද එහෙම කරන්නේ නෑ. ඒත් මං එහෙම කෙරුවොත් සභාව තුල මං දේශනා කරන අය අතරේ 75ක් හරි 80ක් හරි අතර ගණනකට අඩුවෙන් අත්උස්සා ඒ අය යම් කෙනෙක් එක්ක තරහෙන් ඉන්නවා කියලා මට කියන්නේ. ඉතින් අපි ලෝකය එතරම් විශ්මයට පත් නොකරන එක පුදුමයක් නෙමෙයි. මෙතන ඉන්න හැමෝම මට මගේ සැමියට අපි රැගෙන අයට ඔයාලා එක් එක්කෙනාට වගකීමක් තියෙනවා. අපේ ජීවිතෙන් දබර අයින් කරලා දෙවියන් වහන්සේ එක්ක ක්‍රියා කරන්න. ඒ අය පුංචි විරුද්ධත්වයක් පටන් ගන්නවා. ඇයට ගායනා කරන්න බෑ. මගේ බල්ලට පුළුවන් ඇයට වඩා හොඳින් ගායනා කරන්න. ඒවා මාරාන්තික දේවල්. ඒවා ආලේපේ මරනවා. ඒ හින්දා එක සැරේම යම් කෙනෙක් ඒක නවත්තන්නේ නැත්තම් ඔයා අද අලුත් වැඩක් පටන් ගන්න කියලා මං ඔයාගෙන් ඉල්ලනවා. මට ඕනේ ඔයා දබර නවත්තන්නෙක් වෙන්න. නිහඬව නිකං හිටගෙන මිනිස්යන්ට ඇහුම්කන් දෙන්නේ නැතුව මෙහෙම කියන්න නිර්භය වෙන්න. මට ඒ ගැන අහන්න ඕන කමක් නෑ. නැත්තම් ධනාත්මක දෙයක් ගැන අපි කතා කරමු. නැත්තම් ඔයා දෙයක් දන්නවද? අපි සම්පූර්ණ අය නෙමෙයි කියලා මං කියන්නේ. ඒ අය කියන දේවල් එක්ක ඔයා සහභාගී වෙන්න යන්නේ නෑ. ඒ පුද්ගලයාට දෙයක් කියන්න පුළුවන්. කුණු වලින් යමෙක්ව පුරවන්න.
ඔයා කුණුබක් කියක් වෙලා ඔයාගේ ආත්මය විෂ කරන්න ඒ අයට ඉඩ නොදෙන්න. යම් කෙනෙක් ගැන කවුරු හරි ඔයාට නරකක් කියන හැම අවස්ථාවකම ඔයා ඒක විශ්වාස කරන්න උවමනාවක් නොතිබුණත් ඒක යම් විදියකින් ඔයාට බලපෑමක් කරනවා. යම් කෙනෙක් දිහා ඔයාට තියෙන ආකල්පය බලපෑමක් ඇති වෙනවා. ඊළඟට සිද්ධ වෙන්නේ ඒ අය ගැන යහපත් සිතුවිලි ඇති කරන්න ඔයාට සටන් කරන්න ඕන වෙන එක. ඒ වගේම අද හොඳ ශෝකයක් Facebook එක එක්ක අනුකම්පා සහගත දවසක්. මං කියන්නේ අවුරුදු 2කට කලින් කෙනෙක් මම මැරුණා කිව්ව හින්දා මට නැගිටින්න සිද්ධ වුණා. මිනිස්යන් ඔෆිස් එකට කතා කෙරුවා. ඒ අය අඬමින් වැළපෙමින් හිටියා. ජොයිස් මැරිලා. මම මෙතන තවමත් ඉන්නවා. මං ජීවත් වෙලා ඉන්නවා. ඒත් පිස්සු කාරණාවක් වෙන්නේ හැමෝම විශ්වාස කරනවා කියන එක. ඒ අය කියවන ඕනම කාරණාවක් ඒ අය විශ්වාස කරනවා. මතෙව් 18 දී අපිට අනිවාර්යෙන් විශ්වාස කරන්න අවශ්‍ය වෙන කාරණාවලින් එකක් තියෙනවා. එතන කියන්නේ ඔයාට ඔයාගේ සහෝදරයා එක්ක විරුද්ධත්වයක් තියෙනවා නම් ඔයාගේ සහෝදරයා වෙතට පුද්ගලිකව යන්න. වෙන කෙනෙක් ගාවට යන්න කියලා එතන කියන්නේ. එතන කියන්නේ ඔයාගේ සහෝදරයා එක්ක පුද්ගලිකව ගිහින් ඒ ගැන ඔහුත් එක්ක ගනුදෙනු කරන්න කියලා. යමෙක් ඔයා වෙතට ඇවිල්ලා වෙන කෙනෙක් ගැන කතන්දරයක් කිව්වොත් ඔයා කරන්න ඕන වෙන පළවෙනි කාරණාව වන්නේ ඒව ගැන ඒ අය එක්ක කතා කෙරුවා කියලා අහන්න. ඒ අය එක්ක වෛරෙන් ඉන්න අය එක්ක කතා කරන්න මිනිස්යන් කැමති නෑ. ඒ අයට ඕන වෙන්නේ ඕපදූප කීමත් විනිශ්චය කිරීමත් විවේචනය කරන එකත්. අපි දබර නතර කරන්නෙක් වෙලා ඒ ගැන කොටස්කරුවෙක් පවා වෙන්නැති තත්වයකට එන්න ඕනා. ඉතින් මට ඒ අයව තරහ කරගන්න ඕනකමක් නෑ. අපි වැරදි මාර්ගයේ යනවා නම් අපි එකිනෙකාට ඒ අයගේ වැරද්ද කීමට අපිට ඇත්තටම වගකීමක් තියෙනවා. ඒත් මේ වගේ වසංගත අවස්ථාවක පවුල් බෙදුනා. මං අදහස් කෙරුවේ ඒකයි. ඇත්තට හැම මිනිස්සෙටම එයාට කරන්න ඕන දේ කරන්න අයිතියක් තියෙනවා. ඒ වගේම ඒ ගැන කාටවත් මුකුත් කියන්න ඕනේ නෑ.